හරි පුතාලගේ 6 වසර ක්ලාස් එකේ අවුරුද්ද නිසාවෙන් පැමිණීමේ තියෙන දුර්වලතාවය නිසා තමයි මම මේ පාඩම රෙකෝඩ් කරලා දෙන්නේ. ඊට පස්සේ අපි ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ නැවත සුපුරුදු පරිදි ක්ලාස් කරගෙන යනවා. අද අපි මේ ක්ලාස් එකෙන් කතා කරන්නේ කෝණ කියන පාඩම ගැන. හරි. අ, මේ වෙනකොට ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා වෙන්නත් පුළුවන් මොනවා හරි අදහසක් කෝණ ගැන. අපි මුලින් ඉඳලා හරියට තේරුම් ගන්න බලමු මොනවද කෝණ කියන්නේ මොනවද අපි කෝණ ගැන දැනගන්න ඕන කියලා. හරි. කෝණ කියන එකට කලින් අපි දැනගන්න ඕනි රේඛා කියන જાතිය ගැන. රේඛා. මේ තියෙන්නේ සරල රේඛා ඛණ්ඩයක්. මොකද්ද මේ සරල රේඛා ඛණ්ඩයක් කියලා කියන්නේ? එකම දිශාවකට මේ රේඛාවට යම් දිශාවක් තියෙනවා එකම දිශාවකට ගමන් ගන්නා ලක්ෂයක පතේ කියන මහ බරපතල අර්ථ දැක්වීමකින් කියන චූටියට තේරෙන්න නැති වෙන්න පුළුවන් ඒකට කමක් නැහැ නැවත අහගන්නකෝ අපි මේක මේ ඕගොල්ලන්ට තේරෙන විදිහට සරල විදිහට මෙහෙම හිතගමු පොඩ්ඩක්වත් යන පැත්ත වෙනස් කරන්නේ නැතුව ඇඳගෙන යන රේඛා කියලා. දැන් ඒ කියන්නේ දැන් ඔහොම ඇඳගෙන ඉන්නකොට මේ බලන්න මේ පැත්ත වෙනස් වුණා. ආයි පැත්ත වෙනස් වුණා. ආයි වෙනස් වුණා. ආයි වෙනස් වුණා. ඔන්න ගොඩක් වෙනස් වුණා. ආයි මුල් පැත්තට එන්න හැරුණා. ඔන්න ආයි යනවා. දැන් මේක ගත්තොත් එහෙම මේකේ තනින් තැනට මෙතෙන්දි එයාගේ දිශාව වෙනස් වෙලා තියෙනවා. එකම පැත්තකට ගිහිල්ලා නැහැ. ඒතකොට එකම පැත්තකට යන ඒවට අපි කියනවා සරල රේඛාවක් කියලා. එතකොට මේ සරල රේඛාවකින් කොටසක් නෙමෙයි තියෙන්නේ සම්පූර්ණ සරල රේඛාවක් කියලා කියන්න බෑ ඒකකින් කෑල්ලක් ඒකට අපි කියනවා සරල රේඛා ඛණ්ඩයක් කියලා. මේ වගේ රේඛා කොටසකට අපි කියනවා සරල රේඛා ඛණ්ඩයක්. සරල රේඛා ඛණ්ඩය. ඒතර සරල රේඛා ඛණ්ඩයක් කියන එකට අපි නමක් දාන්න ඕනේ. ඒ නම දාන්නේ අපි ඉංග්‍රීසි අකුරු වලින්. ගොඩක් වෙලාවට පාවිච්චි කරන්න අපි කැපිටල් අකුරු හොඳ. AB. සරල රේඛා ඛණ්ඩේ නම්. දැන් ඉතින් ඒ වුණාට අපේ පාඩම කෝණනේ. හරි. කෝණ වලට සරල රේඛා වැදගත් වෙන්නේ මෙන්න මේ නිසා. රේඛා කියන ඒවායින් එක જાතියක් කිව්ව සරල රේඛා, තව જાතියක් තියෙනවා කඩ රේඛා, තව එකක් තියෙනවා වක්‍ර රේඛා. හරි. රේඛා જાති ඕගොල්ලන්ට හම්බෙන්නේ තුනයි. සරල රේඛා, කඩ රේඛා, වක්‍ර රේඛා. මේවෙන් කෝණ හදන්න අපිට අත්‍යවශ්‍ය වෙනවා සරල රේඛා ඛණ්ඩ. සරල රේඛා තමයි අපිට ඕන වෙන්නේ කෝණ හදන්න. දැන් අපි බලමු මොකද්ද කෝණයක් කියන්නේ කියලා. දැන් හරි. මම හිතනවා සරල රේඛාවක් කියන්නේ මොකද්ද කියලා අදහස තේරෙන්නේ නැති. ඊට වඩා වෙනස් රේඛා වර්ග තියෙනවා කියලා දැනගන්න නැති. ඊට වඩා වෙනස් රේඛා තිබ්බට කමක් නැහැ. අපිට ඕන වෙන්නේ සරල රේඛා විතරක් කියලා. අපි දැන් කිව්වා අපි බලමු සරල රේඛා පාවිච්චි කරලා කොහොමද කෝණ හදන්නේ කියලා. ඔන්න මම සරල රේඛාවක් ඇඳගත්තා. ඛණ්ඩයක්. මම ඒකට තව සරල රේඛා ඛණ්ඩයක් ගෙනලා ජොයින් කළා. දැන් එතකොට මෙන්න මේ සරල රේඛා ඛණ්ඩ දෙක අතරතුර සරල රේඛා දෙක අතරතුර මොනවා හරි ඉඩක් තියෙනවා. ඕගොල්ලන්ට පේන්න ඕන. මේ තියෙන යම් ප්‍රදේශයක් එයා වෙන් කරගෙන තියෙනවා. මම මේ පාට කරන ප්‍රදේශයේ සියල්ලම පාට නොවෙන්න පුළුවන් මම කරන විදිහට. නමුත් ඕගොල්ලන්ට තේරෙන්නේ නැති මම මේ රේඛා දෙකෙන් එළියට පනින්නේ. හරි. මෙන්න මේ අපි ඔය ඇඳපු සරල රේඛා ඛණ්ඩ දෙක අතරතුර යම් ඉඩක් තියෙනවා. ඒක තව මේ රේඛා දෙක දික් කළොත් මේ හරියට ඒ වගේ. හරි. දැන් මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර අඩේරුවලින් මනිනවා වගේ වැඩකින් අපි මනින්න ගියොත් මේ ඕනේ තියෙන විශාලත්වය මාර වැඩේ එන්න සයිස් එක වැඩි වෙනවා. එතකොට මේ හරියදී අපි අඩේරුවලක් තියලා මේ දෙක අතර ඔන්නෝම දිගමන ගත්තා කියන්නකො සෙන්ටිමීටර් 4ක් කියලා. ඒක නෙවෙයි මෙහෙදි තියෙන්නේ. මෙහෙදි ඊට වඩා ලොකු. එහෙනම් අපිට කෝණ වනින්න සරල ධාරය එහෙම නැත්නම් අඩේරුවල වගේ එකක් පාවිච්චි කරන්න බෑ. ඊට වඩා වෙනස් මොකක් හරි ක්‍රමයකට ඕනේ. මනින්න එක පැත්තකින් තියමුකෝ. දැන් අපි ඉස්සෙල්ලා බලමුකෝ අපෝ මොනවද මේ කෝණ කියන්නේ කියලා. එතකොට සර් කෝණයක් හදන්න මොකද්ද පාවිච්චි කරේ? මම කරේ සරල රේඛා ඛණ්ඩ දෙකක් ඇඳා. කොහොමද ඇඳේ? එකකට එකක් කැපෙන්න. මෙන්න මේ කැපෙන තැනත්
යම් සරල රේඛා ඛණ්ඩයක ආරම්භයක් නිසා අපි ඒකට A කියලා දානවා. මං අනික් කෙලවරට B කියලා දෙනවා. එතකොට ඒ නම් කරේ මෙන්න මේ AB කියන සරල රේඛා ඛණ්ඩය. මං අනික් රේඛාවට දානවා AC කියලා. දැන් අපි මෙන්න මේ රේඛා දෙක අතරතුර නිසා ඇතිවන ප්‍රදේශ දෙකක් අපිට පේන්න තියෙනවා. එකක් තමයි ඇතුළතින් මේ දෙන්න අතර ඇතිවන ප්‍රදේශය. එකක් තමයි මේකට පිටතින් ඇතිවන ප්‍රදේශය. ප්‍රදේශ දෙකක් තියෙනවා. ඉතින් අපි මේ දෙකෙන් තෝරගන්නේ මොකක්ද කියලා අනිවාර්යෙන්ම කෝණයක් අඳිනකොට දක්වන්න ඕනේ. නැත්තම් මාර ප්‍රශ්නයක්. සරල රේඛා ඛණ්ඩ දෙකක් යාවෙච්ච ඵලියට ප්‍රදේශ දෙකක් හැදෙනවා. එකක් නෙවෙයි දෙකක්. ඒ නිසා දැන් අපි මොකද කරන්න ඕනි? මම මේ පිටත එක අයින් කරනවා. එතකොට ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් මෙයා මේ කියලා තියෙන්නේ A B කියන සරල රේඛා දෙක අතර පිහිටන ඇතුළත ප්‍රදේශය කියලා. දැන් මේ කෝණේ නම අපි සිංහලෙන් නෙවෙයි ඉංග්‍රීසියෙන් ලියනවා BAC. ඕනනම් අපිට මේක CAB කියලා ලියන්න පුළුවන්. දැන් මාර ප්‍රශ්නේ. එතකොට ඇයි මේ BC මාරු වෙන්න පුළුවන් උනේ? ඒව මැදටම දැම්මේ. කෝණයක් කියවන්න පටන් ගන්නෙ කෙලවරක ඉඳලා. එක්කෝ අපිට මේ පැත්තේ ඉඳලා මෙන්න මේ පැත්තට කියවගෙන එන්න පුළුවන්. කොහොමද එතකොට එන්නේ? CAB. එහෙම නැත්නම් අපිට කියවගෙන එන්න පුළුවන් BAC. ඒකයි මේ වෙලා තියෙන්නේ. දැන් මම මුලින්ම කියවලා තියෙන්නේ BAC කියලා. ඒකයි මෙහෙම ලියලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනියට කියවපු විදිය තමයි මම මේ ඊතලෙන් ලකුණු කරලා තියෙන්නේ CAB. හරි මේ දෙකම හරි කියලා කියමුකෝ. දැන් ඉතින් සර් අපි මේ අකුරු තුනක් ලියපු පළියට කවුරු හරි දැනගන්නේ කොහොමද අපි මේ කෝණයක් ලියලා තියෙන්නේ කියලා. දැන් ඔය අවුරුද්දට රෙදි ගන්න කියලා කියපුවාමත් එහෙම කඩවල වල නම් බවා තියෙන්නේ. ඉංග්‍රීසි අකුරු තුනියව CIB කියලා. ඉතින් ඒක කෝණයක්ද නැද්ද කියලා කොහොමද දැනගන්නේ? අන්නේ නිසා මේ සරල රේඛා දෙක ඇවිල්ලා සම්බන්ධ වෙන පූට්ටු වෙන තැනට අපි කියනවා ශීර්ෂය කියලා. අද ශීර්ෂය අන්නේ ශීර්ෂය හඳුන්වන්න පොඩි කොක්කක් දානවා මේ කෝණයට ඉහින්. හරි. එතකොට මෙයාට ඇත්තටම නව ලියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. BAC කියලා ලියන්න පුළුවන්, CAB කියලා ලියන්න පුළුවන්. හැබැයි ශීර්ෂය මැද්දට කරලා, ඒ කියන්නේ ශීර්ෂය අපර මැද්දෙන් එන විදිහට දාලා පොඩි කොක්කක් දාපුවම හැමෝම දන්නවා. මේ තියෙන කෝණයක් තමයි මේ කෝණේ රේඛා දෙක සම්බන්ධ වෙන තැන තමයි A. ඊළඟට කෝණයකට ප්‍රධාන අංග දෙකක් තියෙනවා. එකක් තමයි බාහුව. මොනවද ඔය බාහුව කියලා කියන්නේ? දැන් මේ රේඛා දෙක වෙන වෙනම ගැලෙව්වා නම්. එහෙම ගැලෙව්වා කියලා ගන්න. ඒකට මෙයාගේ නම AB. මෙයාගේ නම AC. ඔන්න බාහුව. එහෙනම් මෙයාට බාහුව දෙකක් තියෙනවා. AB බාහුවයි AC බාහුව. සරකම ආදාළ මම මේ ලියලා තියෙන බාහුව ලියන විදිය. ඊළඟට මෙයාට ශීර්ෂයක් තියෙනවා. ශීර්ෂය ගැන කලින් මම කිව්වා. ශීර්ෂය කියලා කියන්නේ ඒට. ඉතින් ඔන්නෝව තමයි කෝණයක ප්‍රධාන අංග වෙන්නේ. කෝණයක් අපි සීමා කරගන්නේ බාහුව හා ශීර්ෂ වලින්. කෝණයකට බාහුව දෙකක් තියෙනවා. එක ශීර්ෂයක් තියෙනවා. පුතාලා මේ ටික විනාඩි 5ක් ඇතුළත ඉක්මනට ලියා ගන්න රූපේ ඉඳලා. හරි මම හිතන්නේ දැන් අඳගෙන ඉවරයි ඇති. නැත්තම් පුතාට මේ වීඩියෝ එක ෆියුස් කරලා අඳ ගන්න පුළුවන්.
දැන් අපි ගිහිල්ලා පොඩ්ඩක් බලමු අච්චු පොතේ මේ සම්බන්ධව අපිට මේ කෝණ හඳුනා ගැනීම සම්බන්ධව තියෙන අභ්‍යාසවල මොනවද තියෙන්නේ කියලා. මම පුතාලට අච්චු පොතත් ෂෙයා කරලා පෙන්නනවා. දැන් පුතාලට මේ අච්චු පොත පේන්න ඇති. හරි. හරි. මේ තියෙන්නේ පුතාලගේ අච්චු පොත. හරි. ඒකේ තියෙනවා පහත රූප අතුරින් දැක්වෙන රූප අතුරින් කෝණ දැක්වෙන රූප තෝරා එම රූප වල අක්ෂර ලියන්න කියලා. දැන් කෝණයක් වෙන්න නම් මොකද්ද වෙන්න ඕනි? කෝණයක් වෙන්න නම් බාහු ශීර්ෂ තියෙන්න ඕනි සහ ඒව ඉතින් එකිනෙකට ඈත් වෙලා එහෙම තියෙන්න බෑ. ශීර්ෂයක් වෙන්න නම් දෙන්න සම්බන්ධව වෙන්න බෑ. පළවෙනි එක්කෙනා. එයා හරි. එයාට බාහු දෙකක් තියෙනවා මෙන්න මේ දෙන්න සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මෙයාව ගන්න පුළුවන්. දෙවෙනි එක්කෙනා ගත්තොත් එයාට සරල රේඛා ඛණ්ඩ දෙකක් තිබ්බට ඒ දෙන්න සම්බන්ධ වෙලා නැහැ. එහෙනම් මෙයා වෙන්න බෑ. තුන්වෙනි එක්කෙනත් හරි බාහු දෙකක් තියෙනවා සම්බන්ධ වෙලා තියෙනවා. බාහු දෙකක් තියෙනවා ඈතයි. බාහු දෙකක් තියෙනවා හැබැයි සම්බන්ධ වෙලා තියෙන මැද තැනකින්. එතකොට මෙතන කෝණයක් නැහැ කියලා අපිට කියන්න බෑ. මෙතන තියෙනවා කෝණ තුනක්. එකයි දෙකයි මේ අතර තුන එක ගන්න පුළුවන් තුනයි. හරි. මෙතන කෝණ තියෙනවා. දෙවෙනි ගාන තියෙනවා පහත දැක්වෙන එක් අවස්ථාවේ දක්වා ඇති කෝණවල විශාල කෝණීය තෝරා ඊට අදාළ අක්ෂර ලියන්න. දැන් කෝණයක විශාලත්වය කියන එක තීරණය වෙන්නේ ඒ බාහු දෙක ඈත් වෙලා තියෙන ප්‍රමාණය මත. හරිද? මේ පළවෙනි ගානට තියෙනවා කෝණ දෙකක් AB කියලා. ඒ දෙන්නගෙන් බාහු වැඩිපුර ඈත් වෙලා තියෙන්නේ ඒකද බීකද කියලා තමයි දැන් ඔය අහන්නේ. මෙයාගේ නම් පොඩ්ඩක් ළඟින් ඉන්නේ මේ බලන්න. පොඩි දුරක් වගේ. මෙයාගෙන් ගොඩක් ඈත් වෙලා. එතකොට මෙයා තමයි විශාලෙක් කියන්නේ. මේ දෙකෙන් සැලකුවොත් එහෙම ඒක නෙදින් බලන්න දෙයක් නැහැ. හොඳට බැලු බැලනට පේනවා මෙයා ලොකුයි. මේ බාහු ගොඩක් ඈත් වෙලා තියෙනවා. මේක නම් මාර ප්‍රශ්නයක්. ඒක ඇත්තටම ටිකක් සංකීර්ණයි වගේ තියෙනවා. හොඳට බැලුවොත් පේන චුට්ටක් විතර මෙන්න මෙයා ටිකක් ඈතයි කියලා. හරි. මේකේ අහන්න දෙයක් නැහැ. ඉතින් මෙයාට වඩා මේ වටයක් ගහලා එනකොට ඇතුලේ තියෙන ඊට වැඩිනේ. මෙයා ලොකුයි. හරි. ඉතින් ඔන්න ඔහමයි කෝණ හඳුනා ගැනීම සහ කෝණ සම්බන්ධව අපිට තියෙන මූලික අභ්‍යාසය. මේක හරි ලේසි. අපි එතනින් එහාට කෝණ වර්ග මොනවද කියලා අඳුර ගන්න යනවා. හරි. දැන් අපිට ඔය රේඛා දෙකක් පාවිච්චි කරලා හදන්න පුළුවන් ප්‍රධාන කෝණ වර්ග ගොඩක් තියෙනවා. ඒවෙන් අපි හරියටම නිවැරදිවම ඉගෙන ගත යුතු ප්‍රධානම කෙනා තමයි මෙන්න මෙයා. මෙයාට අපි කියනවා ඍජු කෝණය කියලා. හරි. ඒතර ඍජු කෝණයක් හදන්නේ ඔන්න ඔහොම. මොකද්ද ඔන්න ඔහොම කිව්වට හරියන්නේ නැහැ සර් අපිට හරියට කියන්න බෑ. කියන්නේ මෙන්න මෙහෙමයි. යම් රේඛා ඛණ්ඩයකට හරියටම කෙලින්. දැන් අපි ඔය කෙලින් කියන කොහොමද හොයාගන්නේ? පුතාලගේ තාත්තලා හරි මාමලා හරි බාප්පලා හරි එහෙම නැත්නම් කවුරු හරි කට්ටිය ගෙවල් වල බිත්ති බඳිනවා දැකලා තියෙනවා. ඒ ගෙවල් වල බිත්ති බඳිනකොට පොළොව මෙහෙම නම් මෙන්න මෙහෙම කෙලින් තමයි බිත්ති හදන්නේ. දැන් බැරි වෙලා හරි පොළොව මෙහෙම තියලා බිත්ති මෙහෙම ඇදුවොත් මොකද වෙන්නේ? බිත්තිය කඩාගෙන වැටෙනවනේ. ඉතින් මේ බිත්තිය හරි කෙලින්ද කියලා බලන්න ඒගොල්ලෝ ගාව පොඩි උපකරණ වගේක් තියෙනවා. ලම්බය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මුළු මට්ටම කියලා එකක් තියෙනවා. ඔන්න ඔය මුළු මට්ටමේ හැඩේ L හැඩේ. ඒක තමයි අපි කියන්නේ ඍජු කෝණී හැඩය. හරි. ඉතින් මේක එක පැත්තකට විතරක් නෙවෙයි පැති කිහිපයකට එන්න පුළුවන් අපිට පුළුවන් සරල රේඛා ඛණ්ඩ දෙකක් එකිනෙක ඡේදනය කරලා ඉවරලා ඔය වගේ ඍජු කෝණ හතරක් හදන්න හතර පැත්තට දැන් මෙතන ඍජු කෝණයක් තියෙනවා මෙතනත් ඍජු කෝණයක් තියෙනවා මෙතනත් ඍජු කෝණයක් තියෙනවා මෙතනත් ඍජු කෝණයක් හරි ඍජු කෝණයක් වෙන්න නම් වෙන්න ඕනි දේ තමයි එක රේඛා ඛණ්ඩයකට ඍජුවම අනිත් රේඛා ඛණ්ඩේ පිහිටන්න ඕනේ එහෙම නොවන අවස්ථාවක් ගමු ඒකත් තේරුම් ගන්න එපා දැන් මේක ගත්තොත් එහෙම නෑ මේ. මෙයා යම් ආනතියකින් මෙයාට ඉන්න හරියටම කෙලින් එනවා නම් මෙන්න මෙහෙම කෙලින් එන්න ඕනේ. එහෙම විල නේ. ඒ නිසා මෙයා ඍජු කෝණයක් වන්නේ නැත.
ඕකේ. මම හිතනවා ඍජු කෝණය කියන එක තේරුණා කියලා. ඔයාට තමයි ඔන්න ඔය හැඩයට L හැඩයට තියෙන කෙනාට තමයි අපි ඍජු කෝණය කියලා කියන්නේ මේක අංක 1. හරි. දෙවෙනියට පුතාලා මේක ලියා ගන්න ඍජු කෝණය කියලා. සංකේතය දාන්න. මේ හැඩය ඇඳලා ලියා ගන්න ඍජු කෝණය හැඩය කියලා. අංක 2. මෙන්න මේ ඍජු කෝණයට වඩා පොඩ්ඩක් විතර පොඩි කෙනාට අපි කියනවා සුළු කෝණය කියලා. සුළු කෝණය. එතකොට සුළු කෝණයක් වෙන්න නම් යම් රේඛා ඛණ්ඩයක් තියෙනවා තමයි අනෙක් රේඛා ඛණ්ඩයේ මේ ඍජු කෝණය නොඉක්මවා යා යුතුයි. ඒ කියන්නේ මේ ඍජු කෝණයක තියෙන පරතරයට වඩා සුළු කෝණයක පරතරය අඩු වෙන්න ඕනි. ඒ කියන්නේ බාහුව දෙක අතර තියෙන ඉඳ අඩු වෙන්න. මේකට අපි කියනවා සුළු කෝණය කියලා. අංක 3 සරල කෝණය. මේක අති විශේෂ කෝණයක්. මේක හරියටම තේරුම් ගන්න බලන්න. දැන් මේමයි සරල කෝණයක් කියලා කියන්නේ. යම් සරල රේඛා ඛණ්ඩයක් ඇඳලා හරිද? මම ඒකට අකුරුත් දාන්නම්කෝ AB කියලා. AB. ඒකේ එක කෙලවරකටම ඒ ආපු කෙලින්ම තව රේඛා ඛණ්ඩයක් සම්බන්ධ කරනවා. දැන් ඇත්තටම තව එකක් ඇඳද කියලාවත් හොයන්න බැරි වෙන සයිස් එකේ කේස් එකක් තමයි එතන වෙන්නේ. මේ ඇඳලා තියෙන්නේ මෙන්න මෙතනින් අපි පළවෙනි එක නෙවෙයි. ඒතර මෙතන සරල රේඛා ඛණ්ඩ දෙකක් තියෙනවා. හැබැයි එක කෙලින් පිහිටක්. අර ආපු රේඛාවේ විදියටම තව රේඛාවක් සම්බන්ධ කරනවා. අන්න එතකොට අපිට කෝණයක් හැදෙනවා. එයා තනි සරල රේඛාවක් වගේ. අන්න එයාට අපි කියනවා සරල කෝණයක්. 4. දැන් අපි මේ දෙවෙනියටත් ඉගෙන ගත්ත තුන්වෙනියටත් ඉගෙන ගත්ත කෝණ දෙක අතර දුර පිහිටන කෝණයක් තියෙනවා. ඒකට අපි කියනවා මහා කෝණය කියලා. මොකද්ද ඔය අතර දුර පිහිටනවා කියලා කියන්නේ? යම් සරල රේඛා ඛණ්ඩයක් තිබිලා ඒකට තව සරල රේඛා ඛණ්ඩයක් ගෙනල්ලා ජොයින් කරපුවාම ඒ සරල රේඛා ඛණ්ඩ දෙක අතර කෝණය වෙදී අන්නේ ඒ කෝණය මහා කෝණයට වඩා පොඩි. ඔය තුන්වෙනි කෝණයට වඩා පොඩි. ඇත්තනේ. තුන්වෙනි එකට වඩා පොඩි. හැබැයි දෙවෙනි එකට වඩා ලොකු. ඒ දෙක අතර තියෙන නිසා ඒකට අපි කියනවා මහා කෝණය. උතාල මේ 2 3 4 කෝණත් ඉක්මනට ඇඳ ගන්නවා.
හරි. දැන් එතකොට කෝණ හතරයි ඍජු කෝණය, සුළු කෝණය, සරල කෝණය, මහා කෝණය අන්තිම එක්කිනා. අපි බලමු අන්තිම එක්කිනා කවුද කියලා. එයා ටිකක් වෙනස් කෙනෙක් අපිට නිතරම හම්බෙන්නේ නැති කෙනෙක්. එයාත් ඉතින් කලින් ඇඳපු කෙනෙක් වගේමත් කියලා එකපාරකට හිතෙනවා. එක පැත්තකට බැලුවහම මේක නැත්තේ නෑ මොනවා කියලාද මන්ද කියලා හිතෙන්න පුළුවන් ඔයගොල්ලන්ට. පොඩ්ඩක් බලන්න මෙන්න මේක. මේන්න මේ කෝණේ. දැන් ඒක පුතාලා සංසන්දනය කරන්න අපි අර අන්තිමේට ඇඳලා තියෙන හතරවෙනි කෝණෙත් එක්ක. නිකන් බැලූ බැලමනම් පේන්නේ හතරවෙනි කෝණේ අනිත් පැත්තට ඇඳලා වගේ. ඔව් ඒකෙත් ඇත්තක් තියෙනවා. මේ යටි පැත්තේ තියෙන එයා තමයි. එතකොට ඒ උනාට එයා නෙවෙයිද සලකන්නේ? නෑ. එයා නෙවෙයි සලකන්නේ. එහෙනම් කවද සලකන්නේ? එයාට මේ උඩින් ඉන්නේ කෙනා. එතකොට මොකද්ද මෙයාට කියන නම? මෙයාට කියන්නේ පරාවර්ත කෝණ. පරාවර්ත කෝණ. ඇයි එහෙම කියන්නේ? පරාවර්ත කෝණ හරි මොකක් හරි කියන්නේ. හේතුවක් තියෙන්න බෑ. මේ තයන්න වැරදි ඈ. මම ඒක අයින් කරන්න ඕනේ. පරාවර්ත කෝණ. පරාවර්ත කෝණ. මොකද මේ පරාවර්තනය කියලා ඉස්සෙල්ලා හරියට ගණිතානුකූලව තේරුම් ගමුකෝ. අපි කණ්ණාඩියක් මෙහෙම තියලා මේ කණ්ණාඩියේ රසදිය තියෙන පැත්ත ඒ පැත්තට ආලෝක කිරණයක් යවුවොත් ඒකේ වැදිලා ආපහු අනිත් පැත්තට යනවා. දාලා එළියේම හරවන එක එක්කෙනාගේ මූණට. ඒක වැදිලා යනවා. ඒ වැදිලා යනකොට ඇතුල් පැත්තේටම ආපහු එනවා. හරි. මේ වැදිලා යන පැත්තටම ආයි ඇතුල් පැත්ත. අපි යවපු පැත්තටම ආපහු ඒ රේඛාව එනවා. මෙහින් රේඛාව යවන්නේ. එහෙම නැත්නම් මෙහින් ආලෝකය යවන්නේ. ඒ යවන පැත්තටම ආපහු වෙනවා. හරි. මෙහෙන් ගියා මෙහෙන් ආවා. අන්න ඒ විදිහට හැදෙන කෝණයකට පරාවර්ත කෝණයක් කියලා කියනවා. නමුත් සලකන්නේ ඇතුලේ කෝණය නෙවෙයි එළියේ. හරි. ඔන්න ඕකට තමයි පරාවර්ත කෝණය කියලා කියන්නේ. ටිකක් මහන්සි ඇති අමාරුත් ඇති ඒක තේරුම් ගන්න. කමක් නැහැ. නිකන් තේරුම් ගන්න මහා කෝණය අනිත් පැත්ත කියලා. හරි. මේක ලියා ගන්නකො පරාවර්ත කෝණය කියලා. මේක ඇඳ ගන්න ඕනේ. හොඳේ. මේ පරාවර්තනය වෙන කතන්දරේ නිකන් තේරුණා නම් ඇති. මේක දිද්දුන. පරාවර්ත කෝණ කියලා මේක ලියා ගන්න. ඔච්චරයි ඕගොල්ලන්ට කෝණ වර්ග තියෙන්නේ. හරි. දැන් පුතාලා ප්‍රධාන කෝණ වර්ග සියල්ලම වගේ ඉගෙන ගත්තා. හරි. මම විනාඩි 5ක් විතර පුතාලට දෙන්නම්. චූට්ටක් මෙන්න මේ අභ්‍යාසය බලන්න. මේ තියෙන්නේ 7 3 අභ්‍යාසය. පහත දැක්කන එක් එක් ඔරලෝසුවේ පෑ කටුව හා මිනිත්තු කටුව අතර ඇති සලකුණු කර ඇති කෝණේ කුමන වර්ගයට අයත්දයි ලියන්න කියලා කියනවා. හරි. පුතාලට මම විනාඩි 5ක් දෙන්නම්. ඉස්සෙල්ලා පුතාලා try එකක් දෙන්නකෝ බලන්න මොන වර්ගයට අයත් කියලා. ඕගොල්ලොත් තෝරන්න.
හරි අපි බලමු. එතකොට පළවෙනි රූපේ තියෙන එක නම් මට නම් පේන්නේ ඍජු කෝණයක් වගේ බලන්න. එක බාහුවකට හරි ගැලීම අනෙක් බාහුව පිහිටනවා සහ ඒ බාහුව දෙක අතරම තමයි කෝණය ලකුණු කරලා තියෙන්නේ. එතකොට මෙයා ඍජු කෝණ. දෙවෙනි එක සරල රේඛාවක් වගේ පිහිටනවා. ඒ නිසා මේක සරල කෝණ. තුන්වෙනි එක බාහුව දෙක අතර පරතරය ඍජු කෝණයකට වඩා අඩුයි. එහෙනම් සුළු කෝණ. මෙන්න බාහුව දෙක අතර පරතරය උඩ තියෙන ඍජු කෝණයට වඩා වැඩි. ඉතින් ඍජු කෝණයක් වුණා නම් මෙන්න මෙතෙන්ට එන්න. එහෙම නෑ. ඊට වඩා වැඩි. එහෙනම් මෙයා මහා කෝණ. මෙයා මේ මහා කෝණයක් වගේ එකක් පේන තිබ්බට එයාගේ අනිත් පැත්තේ ලකුණු කළා. එහෙනම් එයා කවුද? පරාවර්ත කෝණ. මෙයාත් ඉතින් ආපහු මොකද්ද? බාහුව දෙක අතර පරතරය ඍජු කෝණයට වඩා අඩුයි. මෙයා සුළු කෝණ. ඉදර පුතාට තේරුණා කියලා. ඊළඟ පහත දැක්වෙන එක් එක් රූපයේ අංක මගින් දක්වා ඇති කෝණ කුමන වර්ගයට අයත්දැයි ලියන්න කියලා කියනවා. දැන් එතකොට මේ කෝණ අඳුර ගන්නත් ඔයගලන්ට පුළුවන් වෙන්න ඕනි ඈ. මෙන්න මේ දෙක බලන්න. එයා ඍජු කෝණයට වඩා පොඩිනේ. එතකොට එයා සුළු. එයා සුළු කෝණයක් වෙනකොට එයාගේ අනිත් පැත්තෙක් කෙනා මහා කෝණයක් වෙනවා. දැන් මෙතන අංක 1 ගත්තොත් එහෙම එයා සුළු. අංක 2 ගත්තොත් සරල. අංක 3 මහා කෝණ. අංක 1 ගත්තොත් මෙතන පරාවර්ත එකක් එනවා. හොඳට බලන්න. 4 ඍජු 2 සුළු මෙන්න මෙයා පරාවර්ත. ඊළඟට මෙයා ගත්තොත් එහෙම 1 සුළු 3 සුළු 2 ඍජු 1 සුළු 2 ඍජු 3 මහා 4 සුළු 1 සුළු 4 සුළු 2 මහා 3 සරල. හරි. දී ඇති වගුව පිටපත් කරගෙන පහත දැක්වෙන 1 හා 2 ලෙස දක්වා ඇති කෝණ කුමන වර්ගයට ඇද්දයි ලියන්න කියලා කියනවා. එතකොට මේ තියෙන අංකනේ. එකෙන් තියෙන පළවෙනි රූප එකෙන් තියෙන එක සුළු කෝණයක් දෙකෙන් තියෙන එක මහා කෝණයක්. එකෙන් තියෙන එක සරල කෝණයක් මෙතින් එකෙන් තියෙන එක සරල කෝණයක් දෙකෙන් තියෙන එක ඍජු නෑ ඒක සුළු කෝණයක්. එක ඍජු කෝණයක් දෙක පරාවර්ත කෝණයක්. එක සුළු කෝණයක් දෙක පරාවර්ත කෝණයක්. එක සුළු කෝණයක් දෙක පරාවර්ත කෝණයක්. ඉතින් ඔන්න අපේ පාඩමට අදාළ අපි අභ්‍යාස සියල්ලමත් අපි සාකච්ඡා කළා. කෝණ වර්ග හරියට කියා දුන්නා. කෝණයක් හැදෙන්නේ කොහොමද කියලා දුන්නා. කෝණ ගැන සම්පූර්ණ අදහසක් ඕගොල්ලන්ට කළා. දැන් ඕගොල්ලෝ සමහරක් විට කිය අපිට පන්තිය කරන්න බෑ දෙකක් විතර යනවනේ කියලා. ඇයි මෙහෙම කරනකොට වේගෙන් කරන්න පුළුවන් උනේ ඕගොල්ලන්ගේ අභ්‍යාස කරලා ඉවර වෙනකම් මම බලන් ඉදියේ නැති හින්දා. හරි. ඒකයි එහෙම උනේ ඕගොල්ලන්ට අභ්‍යාස කරන්න ගියපුවාම පන්තිය ගොඩ වෙලාවක් යනවනේ. ඒ වෙලාව දීලා මම ඕගොල්ලන්ගේ පොත අරගෙන ආපහු හරි වැරදි දාලා එක එක්කිනාට වෙන වෙනමත් වැරදි කියලා නෑ මේක මෙහෙම නෙවෙයි නේද කියලා ඒත් එක්ක සාකච්ඡා කරලා අන්නේ කරන්න යන වෙලාව තමයි ඔය අපිට මෙතෙන්දි ඉතුරු උනේ. ඉතින් ඒක ඊට වඩා මේක හොඳයිද කියලා ඇහුවොත් එහෙම නෑ මේක කීයටවත් හොඳ නෑ මේක දිගට කරන්න බෑ. හරිද මේක හැම වෙලෙම කරන්න පුළුවන් නේ. ඔයගොල්ලෝ පොඩි ළමයි මේක උසස් පෙළ අයට නම් තමයි ගොඩක්ම ගැලපෙන්නේ. නිසා අපිට මේ කළ යුතුම අවස්ථාවකදී මම මේක කළේ මොකද බොහෝ අයගේ පැමිණීම අවුරුදු කාලෙදී අඩු නිසා අපි ඉස්කෝලේ පටන් ගත්ත ගමන්ම අපව අපි අර සුපුරුදු පරිදි අපේ සරල පන්ති ක්‍රමයට යන්න. අපි ආපහු යන් වයිට් බෝඩ් එකට. හරි මොනවාද අද අපි ඉගෙන ගත්තේ? අපි ඉගෙන ගත්ත ටික මේ බෝඩ් එකේ තියෙන සරලව මොකද්ද? ඍජු කෝණයක් අපි ඉස්සෙල්ලා විග්‍රහ කරා කෝණයක් කියන්නේ මොකක්ද කියලා. කෝණයකට නමක් දාන්නේ කොහොමද? කෝණයකට තව මොනවද තියෙන්නේ? අන්න ඒ වගේ ටිකක්. කෝණය, කෝණ වර්ග, මෙති කෝණ වර්ග තියෙනවා. ඍජු කෝණ, සුළු කෝණ, සරල කෝණ, මහා කෝණ, පරාවර්ත කෝණ. සහ ඒවා හඳුනා ගැනීම ඒවා කොහෙද තියෙන්නේ කොහොමද බලන්න කියලා කියා දුන්නා. කෝණයක ප්‍රධානාංග දෙකයි, බාහුව සහ ශීර්ෂ. ඔච්චරයි. බොහොම සුළු පාඩමක්. සුළු වුණාට ටිකක් තීරුම් ගන්න වෙනවා. කල්පනා කරන්න වෙනවා. පාරේ යනකොට බලන්න වෙනවා. ඍජු කෝණ කොහෙද තියෙන්නේ? සුළු කෝණ කොහෙද තියෙන්නේ? අපි යවට කොහොමද තියෙන්නේ? මගේ අත
වැලමිටෙන් නමලි වල මට එක එක જાති කෝණ හදන්න පුළුවන්ද? පුළුවන්. සරල කෝණයක් දක්වා හදන්න පුළුවන්. පරාවර්ත කෝණ හදන්න යන්න එපා. අතපය කල්ල යනවා. හරි. අත දිගාලා දිගාලා පරාවර්ත කෝණයක් හදන්න ගියොත් එහෙනම් වැලමිටෙන් කල්ල යනවා. ඕනනම් ගෙදෙදි කරලා බලන්න මං ආපහු වෙන්නේ නැහැ. ඉතින් බලන්න ඕනේ. වෙන්න පුළුවන්. හරි. තේරෙයි එතකොට කරලා බලන්න. ඉගෙන අත කඩා ගන්න යන්න එපා. හරි. නිකන් කරන්න උත්සාහ කරලා බලන්නකෝ. එතකොට තේරෙයි මොකද්ද ඔය කිව්වේ කියලා. එහෙනම් හොඳට අපි ඇති මම මේ ක්ලාස් එකේ රෙකෝඩින් එක මම ඔයගොල්ලන්ගේ WhatsApp group එකට අප්ලෝඩ් කරනවා. ඔයගොල්ලෝ ඒක දෙපාර තුන් පාර හතර පාර බලලා අභ්‍යාස ටික හරියට කළා. ඊළඟ සතිය හම්බෙමු. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.